අපි ඊළඟ ගානට යමු. මම මේක වීඩියෝ එකක් වෙනම දාන්නම් ෆොටෝ එක. මෝටර රථයක් යම් දුරක් v1 වේගයෙන් ගමන් කර මම මෙතන තියන් ලියන්නම්. මෝටර රථයක් තියනවලු යම් දුරක් v1 ප්‍රවේගයෙන් ගමන් කර. අපි හිතමු යම් දුරක් ගියා v1න් කියලා. v1 මෝටර රථයක් යම් දුරක් v1 වේගයෙන් ගමන් කර ඊට සමාන දුරක් එන යම් දුරක් ගිහිල්ලා තියෙනවා ඊට සමාන දුරක් v2 වේගයෙන් ගමන් කරනවලු. v2 වේගයෙන් ගමන් කරයි. සම්පූර්ණ ගමන තුළ රථයේ සාමාන්‍ය වේගය අහනවා. එහෙනම් අපි දන්න සාමාන්‍ය වේගයට තියෙන සමීකරණයක් සාමාන්‍ය වේගය මේ ප්‍රවේගයක් නෙමෙයි සාමාන්‍ය වේගය සමානයි මෙයා ගමන් කරපු මුළු දුර ඒ සඳහා ගත වෙච්ච මුළු කාලෙන් බෙදුවා නම් එනවා. සමානයි මුළු දුර බෙදීම ඒ සඳහා ගත වූ මුළු කාලය. right. එතකොට මෙතන මුළු දුර නම් අපිට හොයාගත්ත හැකි. මම මේකට s නෙමෙයි l කියලා දාගන්න එක වඩා හොඳයි. එතකොට l 2l. එහෙනම් මුළු දුර නම් කීයද? 2l කියලා ගත්ත හැකි. මම ලියගන්න මෙතන මුළු දුර සමානයි 2l. බලන්න එතකොට මේ වේගය v1 දුර l නම් එතකොට අපිට සමීකරණයක් තියෙනවා වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. එතකොට එහෙනම් අපිට v1 දුර යන්න ගියපු කාලය හොයාගත්ත හැකි. ඒක t1 නම් එතකොට t1 සමානයි එහෙනම් l බෙදීම v1 විදිහටම ගත්ත හැකි. v2 සමානයි l බෙදීම t2 නම් එතකොට මේ කාලය යන්න කියන්නේ v2 කාලය v2 වේගෙන් යන්න ගත වෙච්ච කාලය හොයත හැකි. එහෙනම් t2 සමානයි l බෙදීම v2. එහෙනම් මේ t1 නම් මේ කාලේ t2 නම් එතකොට අපි t1 t2ත් හොයාගත්තා. එහෙනම් මුළු දුර බෙදීම මුළු කාලයනේ. මුළු කාලය කීයද එතකොට? මුළු කාලය සමාන. එතකොට t1 දාන t2. t1 දාන t2. ඒක අපි වෙන වෙනම හොයාගත්තා. t1 කියන්නේ l බෙදීම v1. t2 කියන්නේ l බෙදීම v2. මෙතන අපිට සුළු කරගන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම ආදේශ කරන්න. එහෙනම් සාමාන්‍ය වේගය සමාන එහෙනම් මුළු දුර එන්නේ එහෙනම් l කියන්නේ 2l මුළු දුර එන්නේ 2l මුළු කාලය එන්නේ එහෙනම් මේක l බෙදීම v1 ධන l බෙදීම v2 බලන්න මෙතන මට සුළු කරගන්න පුළුවන් මේ l සුළු වෙලා යනවා. එතකොට මට එනවා 2 බෙදීම v2 ධන v1 බෙදීම මේ දෙක සුළු වුණාම v1 v2 දාන්න උඩට. එතකොට එනවා දෙකක් v1 v2 බෙදීම v1 ධන v2 කියලා. දෙකක් v1 v2 බෙදීම v1 ධන v2 කියන්නේ උත්තරේ එහෙනම් මට එන්නේ 3. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ උත්තරේ 3.